ඉතින් ඔගොල්ලෝ අපි හැමෝම කවුරුත් දන්නවා මේ වෙනකොට මුළු රටම කතා බහට ලක් කරමින් පවතින මාතෘකාවක් තමයි 6 වසර ඉංග්‍රීසි පෙළපොත් සම්බන්ධයෙන්. ඉතින් ඒකෙදි වෙබ් අඩවිය කියන්නේ අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මේකට ප්‍රධාන වගකීම් යුක්ත විදිහට සමාජයේ කතා බහට ලක්වන අගමැතිනිය හර්නි අමරසූරිය මෙනවිය. ඉතින් ඇත්තටම මේක ඇත්තටම සිදු වෙන්න නොතිබුණු දෙයක්. ඉතින් ඇත්තටම කනගාටුදායක පොතක්. ඉතින් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් යොමු කරලා තිබෙනවා. ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනයේ ලේකම්තුමිය ඉල්ලා අසලා තිබෙනවා తాවකාලිකව. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වෙනවා. ඉතින් මේකට වැය වූ මුදල ඇත්තටම කෝටි ගාණක මුදලක් මේ පෙළපොත් අච්චු ගහන්න. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනව යුතුයි. ඉතින් රටේ ජනතාව මාලිමා රජයට බලය ලබා දුන්නේ මේ වගේ දේවල් කරන්න නෙමෙයි. රටේ වැඩ කටයුතු සංවර්ධනය කරගෙන යන හොරුවල්ලන්න විශේෂයෙන්ම. ඉතින් ඒක පැත්තකින් තියලා ළමයින්ගේ මනස විකෘති කරන මේ වගේ මෝඩ අදහස් කාගේ උමනා මත පෙළපොත් වල ඇතුළත් කරලා දෙන්න පිළිබඳ ගැටලුවක් මතුවලා තිබුණා. ඇත්තටම අධ්‍යාපන ඇමතිතුමිය තමයි අරලා මේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕන වගකීම බාර අරගෙන. ඉතින් ඇත්තටම කිසිසේත්ම විශ්වාස කරන්න නැතුව රටේ ජනතාව මේ වගේ දෙයක් හරිය අමරසූරිය මෙනවියගේ අතින් සිද්ධ වෙයි කියලා. ඉතින් අපි බලමු මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් සහ නීතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන දේ මොකක් වෙයිද, ඉස්සරහට සාධාරණයක් ඉෂ්ට වෙයිද. දැන්ට මේ පෙළපොත භාවිතයෙන් ඉවත් කරන්න මේ පෙළපොත් ලබා නොදීමට තීරණය කරලා තිබෙනවා. ඉතින් අපි බලමු මේ සම්බන්ධයෙන් ළමයින්ගේ පැත්තෙන් සාධාරණයක් ඉෂ්ට වෙයිද යන්න පිළිබඳ.